ඉන්නේ ඇලිගොනා. මේ ඉන්නේ ඇලිගොනා. අමාරුයි තමයි. කොහොම හරි අල්ලන් හිටපන් කියලා හැමෝම කිව්වට මොකක්ද අල්ලන් ඉන්න ඕන කියන එක ගැන අවුරුත් කිව්වා. හරිපා. ඕන ඔක තමයි ප්‍රශ්නේ. මීට වැඩිය හොඳයි. ඔයාලා කොට දෙනෙක් රික්වෙස්ට් කරලා තිබ්බ වීඩියෝ එක අපේ ඉස්කෝලේ මෙඩිසින් ගිය 6 දෙනා එකතු කරගෙන වොග් එකක් කරන්න කිව්වා. 6 දෙනා කිව්වට ඇත්තටම 5 දෙනා ගියේ අපේ කෙනෙක් සඳරු සමහරවිට දන්නවා ඇති. සඳරුට එන්න බැරි වුණා due to an unavoidable circumstance. අපි මේ සැරේ අවුරුදු නිවාඩුවට අපි 5 දෙනාම ගියේ පින්නවල සූ එකට. වීකෙන්ඩ්ස් කලින් වීකෙන්ඩ්ස් වලත් අපි කතා වුණාට ඒකත් අර ලාහට ගෙම්බ එකතු කරනවා වගේ අර හැමෝටම එකට එකතු වෙන්න බෑ. හැබැයි අවුරුද්දට සැලකිය යුතු දිග නිවාඩුවක් හම්බෙච්ච හින්දා අපි කෙලින්ම එකපාරට ගෲප් එකක් හැදුවා. ඊට පස්සේ කෙලින්ම දවස් දෙක තුනකින්ම ට්‍රිප් එක යන්න ගියා. දැන් තමයි අපි බැස්සේ බස් එකෙන් පින්නවල සූ එක ගාව. මේ මගේ පළවෙනි වතාව සූ එකට යන. අවුයි. මෙතන මුලින්ම ටිකට් ගන්න ඕනේ. ටිකට් එකක් LKR 298යි. ඉන්නේ අපේ ඉස්කෝලේ බිරේන්ද්‍ර යොහාන් දැකලා ඇති කලින් මම දැම්ම ෂෝට් එකේ වයඹ මෙඩිකල් ෆැකල්ටියේ මේ ඉන්නේ කවින් රාගව මෙඩිකල් ෆැකල්ටියේ හෂීන් කොළඹ මෙඩිකල් ෆැකල්ටියේ අර ඒවා නම් දැකලා ඇති අපේ ෆැකල්ටියම තමයි අර අද ආපු නැති පුද්ගලයාත් අපේ මෙඩිකල් ෆැකල්ටි තල්ලු දාන්න ඕනේ නැහැ කවින් දන්නවට තල්ලු දාන්න. අමාරුයි තමයි. කොහොම හරි අල්ලන් හිටපන් කියලා හැමෝම කිව්වට මොකක්ද අල්ලන් ඉන්න ඕන කියන එක ගැන අවුරුත් කිව්වා. ඔය දෙක අඩෝ එන්න සීන් එක දාලා මට තල්ලු දාන්න එපා කියපු එක අකෝ ඉන්නේ. අද්දාගෙදි නටන්න බැරි විදිහට පොළොව ඇදයිද ඉස්සරහ. සමහර විට ඔයාලා හිතනවා ඇති ඇයි මිස්ටර් අපි why do we make such a big deal saying 6 දෙනෙක් අන්තිම මෙඩිසින් යනවා ඒක ඇයි ඉච්ච ලොකු දෙයක් වෙන කියලා. ඒක සාමාන්‍ය අනිත් ඉස්කෝල වලට සාමාන්‍ය දෙයක් කියලා මට්ටමේ ඉස්කෝල වලට වගේ නම් ලොකු එකක් නෙමෙයි. අපේ ඉස්කෝලේ අපේ පන්තියේ බයෝ පන්තියේ ළමයි 28යි හිටියේ. එතකොට සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේ මෙඩිසින් යනවා කෙනෙක් දෙන්නේ වගේ තමයි මෙඩිසින් යන්නේ. හැබැයි අපේ බැච් 28න් පන්තියේ ළමයි 28න් 6 දෙනෙක් මෙඩිසින් ගියා. මේක තමයි තියෙන විශේෂත්වය අපේ බැච් එකේ සහ වැඩක් අපේ ඉස්කෝලේ රෙකෝඩ් එක. ගෝනා කියලා ගහලා තියෙනවා. නමුත් ගෝනෙක් අපිට තාම පෙවුනේ අපිට හරිනේ ගෝන්නු බා. මේ ඔක්කොම ගෝන්නු මූත් ගෝන්නු මූ ඇලි ගෝන්නු. ඉන්නේ ඇලිගොනා. මේ ඉන්නේ ඇලිගොනා. අපි මුවාරණ අතන දෙන කිඹුල්වරණයි මුවාරණයි එක ගාවදී. අපි අර හරියලු මුවාරණ තියෙන දැන් I hate bikes. ඉන්නේ ගෝන මුවා වැලි මුවා ඕලුම අපි නම් අරුන් අපේ ගෙවල් පැත්තේ තියෙන අර ටයිප් එකේ අපි නම් උන්ට කිව්වේ මීම් ඉන්නෝ කියලා. දන්නේ නැහැ අපි. අපි දැන් ඉන්නේ කිඹුල්වරණ කිව්වට මේක මම හිතන්නේ කිඹුල්ු නෑ. මේක දිහා at first glance ඔයාලට පේන ඇත්ත මේ මෙලෝ එකක් වගේ තනකොළ පිටින එකක් වගේ මේක ඇතුළේ උඩ මොනවාද අර පාසි හරි මොනවා හරි ජලජ ශාකයක් පායලා ඒක මම හිතන්නේ දැන් ජලජ පද්ධතිය සුපෝෂණය වෙලා විනාශ වෙලා කිඹුල්ු නෑ. අපි මුලා වුණා අර ප්ලාස්ටික් බෝතලයකට පාවෙනවා.
කිඹුල නැහැ කිව්වට මම හිතන්නේ කිඹුල ඉන්නවා මේ අපි දැක්ක හොරවක් කිඹුල් පැටියෙක් හරි තලගොයි පැටියෙක් හරි කවුරු මොකෙක් හරි රෙප්ටීලියන්ස් ලගේ පැටියෙක් කණ්ඩ යනවා ඌ පස්සෙන් පන්න මම හිතන්නේ කිඹුල් ඉන්නවා එකයට ඉන්න ඇති මම ඇහුවේ නෑ අපි බෑ කියනවා හැබැයි හිත හැදුනේ කැමතිව හැබැයි හිත හැදුනේ කැමතිව ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. මීට වැඩිය හොඳයි. උඹ කරන දෙයක් උඹ කරපන් මගේ ඉස්සරහ වෙන්න එපා අනිවාර්යෙන්ම උඹ අපි සුවකින් එළියට ආව දැන් අපි ලන්ච් එක ගන්න යන්නේ මේ තියෙන්නේ සුවක ඉස්සරහා වගේ පොඩි තැනක් රැලිදිය කියලා එතන මාර ලස්සන හැගර බං අස්චම phone nice ඔය විදිහට තමයි අපේ සෙකන්ඩ් මීට් අප් එක ඉවරුනේ. ඒ කියන්නේ අපි පළවෙනි සැරේ මෙඩිසින් කැම්පස් යන්න කලින් අපි සෙම්බුවත් ගියා. ඒක බ්ලොග් එකක් මම ගෙනාවේ නැහැ. ඒක වීඩියෝ තෝරා ගන්න නෑ දැන්. අර ෂෝට් එක දැන් මේ සෙම්බුවත් ගිය බ්ලොග් එක. මේක දෙවෙනි එක. බොහෝ දුරට අපි සෑහෙන කාලයකට හම්බෙච්ච අපි ඔක්කොම එකට එකතු වෙච්ච අවසාන අවස්ථාව වෙන්න පුළුවන් මේක අපේ ඉස්කෝලේ යාළුවෝ ටික. ආයෙ මම හිතන්නේ ඉතින් මේ අවුරුද්දේවත් අපිට එහෙම කොහොමද එන්න ඉතින් අපි eventually we are getting busy නේ. ඒ හින්දා මම හිතන්නේ ආපහු අපිට එහෙම එකතු වෙන්න අවස්ථාවක් හම්බ වෙයි කියලා. කොහොම හරි අපි පුළුවන් තරම් දත කනවා ආපහු එකතු වෙලා vlog එකක් කරන්න සඳරුවත් කාසු කරගෙන. thank you වීඩියෝ එක බලුවට. ඔයාලගේ රික්වෙස්ට් එකක් එනම් ඉෂ්ට කරාද? thank you ආරම ගියා. මිනිසුන් ගමන කරාටනේ යන්නේ